අන්න ඉතින් අදාරං ආවේ ඩේලි බ්ලොග් එකක්. ගොඩක් කට්ටිය ආයෙත් තියෙන ඉතින් මගෙන් ඩේලි බ්ලොග් එකක්. ඉතින් අපි ගොඩම ගොඩ කාලෙකින් තමයි මම ආවට බ්ලොග් එකක් ගේන්නේ. මාස 2කට විතර පස්සේ. ඉතින් පොඩි හේතු තිබ්බා. අනික මගේ දෙසැම්බර් 25 බර්ත්ඩේ එක තිබ්බා. අපේ නංගිගේ ජනවාරි 1 වෙනිදාත් බර්ත්ඩේ තිබ්බා. ඒ දෙකෙන් එකකටවත් මට ඔයගලන්ට vlogs ගන්න බැරි වුණා. මගේ බර්ත්ඩේ එකටවත් අඩුම තරමේ මට vlog එකක් ගන්න බැරි වුණා ඔයාලට. ඉතින් ඒක නිසා මම අද ටිකක් vlogs එකක් අරන් ආවා. ඉතින් අර බලන්න. අපි අද යනවා පිටකොටු. මම හිතන්නේ මම ගත්තේ මොකද්ද ඉස්කෝල පටන් ගන්න කලින් දවසේ කියන්නේ ජනවාරි 5. එදා දවසේ අපි පිටකොටු ගියා මට ඉස්කෝල බඩු වගේක් ගන්න. ඉතින් අබ්බන් මම මොනවද ගත්තේ කියලා අපේ බහැලා යන ගමන් ඉන්නේ. මම බෑග් එකක් ගත්තා. සෙන්නක මට වීඩියෝ කරන්න බැහැ ගොඩක් නේද. හැබැයි ඩේ වගේක් නිසා මේක දිගයි. හැබැයි පිටකොටු ඉන්නේ ගොඩක් අඩුයි. මට ගන්න බැරි වුණා සෙනඟ එයස්ස මේ වීඩියෝ කරත් කට්ටිය බල යනවා. ඒ නිසා අන්න කෙනෙක් අපි වතුර බෝතලයකුයි අවලස් මේවා ගත්තා. අරගෙන යන ගමන් ඉන්නේ නිසා මට ගොඩක් වෙලාවට වීඩියෝ කරන්න බැරි වුණා. අර බෑග් කටේ දිත්තේ මට ගන්න බැරි වුණා. ආලට බෑග් ගියන් තියන්න බැරි වුණා. අපි දෙවවා මම ගෙදර ගිහින් මම ගත්ත ඔක්කොම බෑග් ටික බඩ ටික පෙන්නනවා. මේ අපි කුණු ෆෝන් එකෙන් අතුලෙත් අමාරු ගත්ත කට්ටිය බලලා ඉන්නවා. ඉතින් අම්මා මොනවද බිල් කරන වෙලාව මම ඔය ටිකක් ගත්තේ අමාරුයි. බලන්න. මම ගත්ත ලන්ච් බොක්ස් එක. ඊට අපේ නංගිට ලන්ච් බොක්ස් එක බැලුවා. සෙරප්පු ගන්න. මම ගත්තේ අපි ගත්ත පාට මම ගත්තපු ඔක්කොම ටික ආලට ගෙදර ගිහිල්ලා පෙන්නන්නම්. අපි සපත්තු තරන් දැන් ගෙදර යන ගමන් අපිට තව ෂොප් එකකට යන්න තියෙනවා ස්කූල් යුනිෆෝම් ගන්න. ඉතින් ඒව ගන්න තමයි අපි යන්නේ. ඒ අස්සේ අපි නගපු ට්‍රීවිල් එකේ අංකලුත් තිහිලු කරනවා වීඩියෝ කරනවා කියලා. එයා මේක නිසා මම හැබැයි යන ගමන් වීඩියෝස් ගොඩක් ගත්තා. ලස්සන තැන් සරසවල තිබ්බා. ක්‍රිස්මස් එකටයි නිව් ඉයර් එකටයි. ඉතින් ඒව තමයි මම පෙන්නන්නේ ඔයාලට. කියන්න යන්න අමතකුණා. Happy New Year and Merry Christmas. ඉතින් sorry අනේ ඔයගලන්ට vlogs කියන්න බැරි නම් මම දැන් ඉඳන්ම දිගටම ඔයාලට vlogs දාන්නම්. ඒ වුණාට ඉතින් ඔය traveling vlog එකක් හැමදාම daily vlog දාන්න බෑනේ. study vlog එකක් ගේන්නම්. school after school vlog එකක් වගේ ටිකක් ගේන්නම් මම ඔයාලට. එතකන් ඉතින් ටිකක් ඉන්න ස්කූල් පටන් ගන්න ඕනේ. මම මේ vlog එක edit කරන්නේ අද ජනවාරි 18. ජනවාරි 5 vlog එක ගත්ත ජනවාරි 18 තමයි මට edit කරන්න හම්බුනේ. ඉතින් අද edit කරලා මම ආයේ ජනවාරි 21 නේද පටන් ගන්න. ඒ කියන්නේ හෙටත් නෙමෙයි අනිද්දාත් නෙමෙයි අනිද්දා. ඒ කියන්නේ බදාදා කොහෙද? බදාදා තමයි මට නෝරට vlog එකක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි හෙට වගේ නෑ. හෙට වගේ ඔයාලට ගන්න බලන්න vlog එකක් ස්ටඩි vlog එකක් වගේ අරගන්නම්. ඊට පස්සේ මම ඔයාලට after school vlog එකක් ගේන්නම්. ඉතින් මම ගත්ත චූටි වීඩියෝ කැලි ටිකක් මේකට ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණ නිසා ගත්තපු වීඩියෝ කැලි ටිකක්. ඉතින් අර බලන්නකෝ.
ඉතින් අද මට ඔයාලට මේ වීඩියෝ ගන්න බැරි වුණා. අපේ අම්මා කිව්ව වීඩියෝ ගන්න කියලා මට ඒ වෙලාව තමයි වෙන කල්පනාවක හිටියේ. ඊට පස්සේ ඔන්නම තමයි ওই ටික විතරයි මට ගන්න හම්බුනේ. අපි ආවා යුනිෆෝම් ගන්න. මට ඒකෙත් අතුරු ටික ෂූට් කරන්න බැරි වුණා. ඉතින් ඒ ටික තමයි ගන්න හම්බුනේ. එළියෙන් ආපු වෙලේ ටිකයි ඇවිල්ලා ගත ඉතුරු ටිකයි. කියන්න බැරුණ මාත් එක්ක අද ගියා අපේ අම්මී. හරි ගයිස් අපි ගේ ළඟට ආවා ගැන වත්තෙන් තව ටිකක් කියන්න තියෙනවා. ඉතින් ඔය ඉන්නේ අපි ගෙදර ඇවිල්ලා අපි ළඟිට ගත්ත ඒවා පෙන්නනවා අපේ අම්මා. ඉතින් මම දැන් ඔයාලට මං ගත්ත බඩුත් පෙන්නන්නම්. මං ආව කාමරේට ඔක්කොම බඩු ටිකක් අරගෙන මම ගත්ත. ගොඩක් බඩු තියෙන අද්ද වැඩිපුරම ගියේ මට බඩු ගන්න. ගණන් ගන්න බා වඩපටව සද්ද ඇහෙනවා ඇති. මම මේ ජනේලේ ළඟ ඉඳන් තමයි ඔයාලට වොයිස් කරන්නේ. ඔයාලට පේනවා ඇති මම රහෙන මහන්සි බඩු ගොඩක් උස්සන් ආවානේ. ඒ නිසා හෙනට මහන්සි අර කොණ්ඩේ බලන්න ඇටි දාඩිය දාලා පිස් එකකින් ඊට පස්සේ අන්න දැන් ඔයගොල්ලෝ මම ගත්ත බඩු ටික තමයි එකින් එක පෙන්නන්න යන්නේ. මුලින්ම වෝටර් බොටල් එක මම ගත්ත. ඒක නම් මට නෙමෙයි ගත්තේ අම්මට. මට එකක් තියෙනවා යාළුවෝ දීපු ගිෆ්ට් එකක් බර්ත්ඩේ එකට. ඒක නිසා ඔක අම්මට ගත්තේ. අම්මට හරි අක්කට හරි. ඊට පස්සේ පැන්සල් ගත්තා. ඒව නම් ගත්තේ ගුණසේනකින් නෙමෙයි. ඔය ටවල් කටයි මටයි. මම ඔක්කොම එළියට අරන් පෙන්නන්නම්කෝ ඔයාලට. ඔය තියෙන්නේ hair towel එකක්. ඊට පස්සේ මුලින්ම දැන් ඕක මගේ ටවල් එක, අර කක්කගේ ටවල් එක. අම්මට මේ පාට අද මුකුත් ගත්තේ නැහැ. මටයි අක්කටයි තමයි වැඩිපුරම බඩු ගන්න ගියේ. අක්කටත් ඉතින් මේ මොනවත් ගත්තේ නැහැ වැඩි. ඔය ටවල්, ස්ලිපර්ස් ඒව තමයි ගත්තේ. මට තමයි බඩු ගත්තේ. අක්කා ඉස්කෝල් ගිහින් ඉවරයිනේ. ඒ නිසා මට තමයි බඩු ගන්න ගියේ. ඔය මම ගත්ත hair clip එක. ඔන්න තව බඩුවක් හම්බුනා මන්දී. දැන් එයාට දීලා බලමු එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. මට ඒක ගන්න බැරි වුණා. අන්න ඒ අතරතුර අපේ ගෙදරට පූස්කටියෙක් ඇවිල්ලා එයා හැමදාම එනවා අපේ ගෙදර. හැම මාත් එක්ක නම් ඉන්නවා. මං ගිහින් දැන් එයාවත් අත කාලා ආවයි. පේනවා ඇතිනේ කාමරේ හැටි. අස් කරන්න ඕනේ. මම කාමරේට මේ මොකද්ද කාමරේ වෙනස් කරා නිව්යෝර්කට කලින් දවසේ. මේ මොනවාද ඉතින් ඒ නිසා අර මම ඒක ඇල්ලත් පෙන්නන්නම්. ඔය තියෙන මම ගත්ත බෑග් එක. අය තියෙන එක ඔයාලේ බඩු ටික බලන්න ගත්ත. මම ඇයි ඕගොල්ලන්ට වොග්ස් කියන්න බැරි වුණේ කියලා කියන්නම්. ගොඩක් ලොකුම හේතුව අපේ ගෙදරට මගේ යාළුවෙකුයි නෑදෑයෝ ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ හිටියේ දෙසැම්බර් 19 ඉඳන් ඇවිල්ලා හිටියා අපේ ගෙදර. ජනවාරි 2 වෙනකම් මේ ඇවිල්ලා හිටියා. මට මම පාටි වලට ගියා. ඒ මේ vlogs මට මොකුත් ගන්න බැරි වුණා. ඉතින් බොහොම අමාරුයි මම ওই vlog එකක් ගත්තා. මොකද මට අමතක වෙනවා. ඒ කියන්නේ දැන් මම vlog එකක් කරගෙන යනවනේ. ඊට පස්සේ කන එකේ vlog වීඩියෝ කෑලි ගන්න අමතක වෙනවා. රැට එන්ඩ් කරන්න අමතක වෙනවා. එහෙමෙන් මට මිස් වෙනවා. එතකොට ඉතින් අර හරි නෑනේ එහෙම vlog එකක් දාන්න. ඒක නිසා තමයි මේ මම බොහොම අමාරුවෙන් ඕක එදා යද්දි අදත් යද්දි තමයි මම ඕක ට්‍රීවිල් එකේ වීඩියෝ කරේ. ට්‍රීවිල් එක ඇතුළට ගිහින්
ඉතින් එහෙම තමා. ඉතින් නයිට් ෂූට් අපි ගත්තා. මම දැන් වොයිස් කරන්නේ ටිකකට ඔයාලා බලන්න වීඩියෝ එක. ඕක මගේ පර්ස් එක. අරක අක්කගේ පර්ස් එක. අක්කට එයා A level වලට ඒ කියන්නේ නිකන් ඒවට ක්ලාස් යනවා. එතකොට ඒවට මේ ගත්තේ අක්කා A level ප්‍රයිවට් කරන්නේ. ඔය තියෙන ඔක්කොම අපි ගත්ත බුණුසෙනකින් ගත්ත බඩු. ඕකම නිකන් ෆැන්සි පෙන්ස් ඒවා මම ගත්තේ. දැන් මම පෙන්නන්න ඔයාලට මම ගසපු ඔක්කොම බඩු ටික. ඔය තියෙන මට ගත්ත බඩු ඔක්කොම. ඔය තියෙන මම ගත්ත බඩු ඔක්කොම ටික. කලින් ගෙනල්ලා තිබ්බ ඒවායි ඔක්කොම ඔය තියෙන්නේ. මම චූටි ක්ලිප්ස් ටිකක් ගත්තා. ඊට පස්සේ ඔන්න අපේ නංගි ඇවිල්ලා මට බදු දෙනවානේ. මගේ බඩු ඇද්දලා යමු කරලා. 1 hour later. අන්න ගොඩ වෙලාවකින් මං හිතන්නේ මම බ්ලොග් එක නවත්තලා පැය දෙකකට විතර පස්සේ ආයෙත් ඔන්න ගත්ත බ්ලොග් එක. මම පැකුත් දාලා නාලා මං 8ට විතර නෑනේ. පැකුත් දාලා නාලා ඒ ඔක්කොම ගඩ බැරිලා අම්මා ටික වෙලාවකට ෆෝන් එක කිල්ලුවා. මම හරි වැඩකට ඒ නිසා මට ඒ කෑලි ඔක්කොම ගන්න බැරි වුණා. හරි කමන්න පිටුරු ටික බලමුකෝ මම පොත් පැක් හදලා ඒ ටික තමයි දැන් කරන්නේ. මතක නෑ මම අතනදී මොනවද කියන්නේ කියලා. ඒ නිසා අවල බලන්න. මම කියන කාමරේ නැස්ලා කියලා මේ තියෙන මම වෙනස් කරපු විදිහ දැන් මතක නෑ. වැඩ පිළිවිදිය රැඳේ හැටි යාළුවෝ යද්දි වෙනසලා ගියේ. මම එයාත් එක්ක vlogs ගන්න බැරුව ඔයාලට බැරි වුණානේ මට කිව්වා මට අමතක වෙනවා ඒ ඔක්කොම ආයෙ ගන්න ටික වෙලාවකින්. මම අදට විතර නාලා මට පීනසේ යදෙනවා. ඉතින් ඊට පස්සේ මොනවද දන්නවද කියන්නේ. අපේ අක්කා ඇවිල්ලා ඉන්නවර බලන්න මේ ඇවිල්ලා කතරක් බලලා මම අලුතෙන් ගත්ත බඩු බලලා ඉන්නවා. මම කිව්වා මම වොඩකට දානවා කියලා බලන්න. කරන්න මම ආසයි. දැන් අපි 10ට විතර මම කන්නට ගාලා යන්නේ. මම හිතන්නේ කන්න තමයි යන්නේ. අද ඉවර තිබ්බේ භාග ඉතුරු කරලා මම බෙදාගත්තා. ආයෙත් එනවා අර දෙක එතනින් නේද කරන්නේ.
දැන් ඔය නියපොතු ඔක්කොමත් කපන්න වෙනවනේ. මං කැපුවද කොහෙද නැහැ. මේ මං ගත්ත ගැහුව කට්ට. ඒ මගේ ඇත්ත නියපොතු කට්ටිය දාලා තිබ්බ බොරු ඒවා අලවල නේද ඉන්නේ. මේ වගේ නෑ මම වවලා කියුටෙක්ස් ගාලා හදපු ඒවා. මේ කියන්නේ කොහෙවත් ගිහලා හදේ නෑ. නිකම්ම කියුටෙක්ස් විතරක් ගාලා ඇත්ත නියපොතු කවපු. කට්ටිය ගොඩක් මගේ යාළුවෝ කාරණා මේ යාළුවා මොන අයා නියපොතු හදුවාද අලවල තියෙන්නේ එක්කෙනෙක් ගලවන්නත් ගියා. මේ ඒ කියලා නැහැ මගේ ඇත්ත නියපොතු ඔයාලත් හොයලා තිබ්බනේ. කලිපයනක් තිබුණේ ඒකත් ගෙදර හොරගන්න අපේ කාමරේ ඔක්කොම අදියලා තිබ්බ නෑදෑයෝ ගොඩක් ඇවිල්ලා හිටපු නිසා ඒකෙන් ඉඳලා මේ කාමරේ ඊට පස්සේ අලුත් බඩේ ඔක්කොම තිබුණා තමයි අදියලා තියෙන්නේ නැත්තම් අස්කල් අපි අයියෝ ඉද්දට ගිහින් තිබ්බේ මේ හදිලා දැන් මම ගාවම අයන කරනවා මේක අලුත් ගාම අයන කරන දෙයක් නෑ අයන කරා මේ වෙලාවට කියලා ලොකු අන්තිම ඩාලකින් වහන්න එතනවා අදින් ඇති කියලා මම ඔයාලට ඉක්මනට අනිත් ලොකුස් බ්ලොග්ස් එකක් දාන්නම්. ඉතින් කොහොමද මොකද කරන්න කියලා දැන් මම මොනවද කරන්නේ මම බඩු වංගත්තු ඔක්කොම හෙට දාන්න ඇඳුම් ඔක්කොම හදලා ඔයාලට පෙන්නන්නම්. ඉතින්නේ හදලා බෑගි ලස්සනයි දාලා ගත්ත බඩු ගත්ත කොහොමද ලස්සනයි කියලා මගේ TikTok page එකත් follow කරන්න. හරි guys අන්න vlog එක end කරන්න තමයි යන්නේ. මේ vlog එක කැමති නම් like කරන්න. මේ vlog එක ගැන හිතනද comment කරන්න. මගේ WhatsApp channel එක තියෙනවා මම ඒකේ link එකයි TikTok page එකේ link එකයි ඔක්කොම description එකේ දාලා තියන්නම්. ඉතින් අපේ ටීම් එකේ යන්නේ වක්කම මම දානවා. ඔයාලා ඒවත් කියලා follow කරලා තියාගන්න. ඉතින් අද vlog එක කොහොමද කියලා comment කරන්න. මේ vlog එක අද කප්පේ කියලා හිතනවා කප්පේ දිශා ගන්න.